අද අපි යන්න හදන්නේ අනුරාධපුරයට. අද 5/17 වෙනිදා සෙනසුරාදා අපි ගමන උදේ 5 මාරට පටන් ගත්තා. ඊට පස්සේ එළි වැටිගෙන එද්දි උදේ 7 වගේ වෙද්දි අපි ලඟ වුණා ලොග්ගල්ලාය ජලාශය ළඟට. ඉතින් මේ තියෙන්නේ ලොග්ගල්ලාය ජලාශය. ඊට පස්සේ අපි අපේ උදේ කෑම කන්න තැනක් හොයාගෙන මහියංගන පැත්තට ගියා. ඒ යනකොට අපිට කෑම කන්න ලස්සන තැනක් හම්බුණා. ඉතින් මේ තියෙන්නේ අපි කෑම කන්න නවත්තපු ඒ ලස්සන තැන. අපි ගියා ලංකාවේ උසම බුදු පිළිම බලන්න මහියංගනයට. පස්සේ අපි මහියංගනෙන් පිටත් වෙලා කෙලින්ම ගියේ අනුරාධපුරයට. ඉතින් එදා හවස අපි හැමෝම එකතු වෙලා හැදුවා මල්වලින් මල් චෛත්‍යයක්. ඉතින් අපි හදුව මල් චෛත්‍යයත් අරගෙන අපි රුවන්වැලි සෑයට ගියා ඒ චෛත්‍යය පූජා කරන්න. අපි හවස පූජා ඉවර වෙලා ඊට පහුවෙනිදා උදේත් කිරිපිඩු දානයක් හදාගෙන උදේ පාන්දරම අපි ගියා ඒක රුවන්වැලි සෑයට පූජා කරන්න. මේ පූජාවෙන් පස්සේ කෙලින්ම ගියේ ශ්‍රී මහා බෝධි වඳින්න. පස්සේ අපි කෙලින්ම ගියා පොළොන්නරුවට. ඉතින් අපේ ගමනේ අවසාන නවතන තමයි පොළොන්නරුව.